හැමෝටම ICT service class 2 grade 2 exam එක තියෙනවා අප්‍රේල් 18 වෙනිදා. වීඩියෝ එක කරන්න හිතුවේ database normalization ගැන. හරි. අපි SQL ගැන කලින් වීඩියෝ එකේ කතා කරා. දැන් අපි කතා කරමු database normalization ගැන. සාමාන්‍යයෙන් ඔයගලන්ට දැන් idea එකක් තියෙනවා මම share කරපු වීඩියෝ එක බැලුවා නම් notes බැලුවා නම් ටියුට් ටික කරා නම් SQL වල ගැන idea එකක් තියෙනවා. අපි බලමු normalization කියන්නේ මොකක්ද කියලා. IT ඩිග්‍රී කරපු අය හැටියට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ගැන idea එකක් තියෙනවා වෙන්න ඕනේ. මතක් කරගන්න ඕන හින්දා මේ වීඩියෝ එක බලන්න. මේක unnormalized formal එකන්නේ අපි normalize කරන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ third normalization form එක ගැන. දැන් මේ තියෙන table එක unnormalized form table එකක්. දැන් මේකේ තියෙන ගැටලුව මොකද්ද? බැලු බැලමට තියෙන්නේ මෙතන lecturer names ලා තියෙන Dr. Silva, Dr. Pereira කියලා දෙකක් තියෙනවා maths science වලට. දැන් අපිට මේක බලපු ගමන් data දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා අපිට කිව්ව හැකි maths කරන්නේ Dr. Silva කියලා. හැබැයි මේකේ data ගොඩාක් තිබ්බනම් අපිට ඒක කියන්න පුළුවන්. සහ ඒක ලියන්න අපි ඉගෙනගත්ත SQL වලින් query එකක් ලියනවා නම් කොච්චර අමාරුද? හදිසියෙ හරි maths උගන්වන්නේ මොන ටීචර්ද කියලා හොයන්න උනා. එතකොට එහෙම හොයන්න අමාරුයි මේ කැරක්ටර් එක recognize කරලා එහෙම කරන්න නෑ SQL වලින් කරනවා නම්. ඉතින් ඒ හින්දා අපි සාමාන්‍ය first normalize form එකට table එක convert කරද්දි කරන්නේ මොකද්ද? හැම column එකේම තියෙන values මුලින්ම atomic බවට පත් කරන් ඉන්නවා. දැන් මේ maths 9 කියලා දෙකක් තියෙනවා, මෙතන දෙකක් තියෙනවා, මේ පිළිවෙල තියෙනවා කියලා කියන්න බෑ. මේ no clear structure. පිළිවෙලක් නෑනේ තියෙන structure එකේ multiple values in one column. Courses lecture names. හරි. අපි බලමු මේක overcome කරන්න මුලින්ම first normalization form එකට මේ table එක හරවගන්නේ කොහොමද කියලා. මේම table එක normalize කරන්න හේතුව කියන්නේ ප්‍රශ්න තියෙනවානේ දැන් මේ table එක බැලුවහම ඒවට ඒ ප්‍රශ්න වලට අපි පාවිච්චි කරන technical term එක තමයි anomalies. Insertion anomaly, update anomaly, deletion anomaly කියලා තුනක් තියෙනවා. ওই තුන මතක තියාගන්න. හරි. දැන් අපි මේ table එකත් එක්ක කතා කරමු. මේක unnormalized එකන්නේ මේකේ තියෙන anomalies මොනවද? Insertion anomaly. Can't add new course unless the student enrolls. දැන් මේකට මේ අපි anomalies ඔක්කොම කතා කරන්න යන්නේ අපේ unnormalized table එකත් එක්ක. new course එකක් add කරන්න ඕන කියලා හිතන්නකෝ. කවුරුත් ඒකට තාම රෙජිස්ටර් වෙලා නැහැ කියන්නේ කොහොමද එන්ටර් කරන්නේ? ස්ටුඩන්ට් නේම් null තියලා ස්ටුඩන්ට් ID එක null තියන්න වෙනවානේ. හිතන්නකෝ ඉංග්‍රීසි කියලා. ඉංග්‍රීසි ඩොක්ටර් ප්‍රනාන්දු. හැබැයි මෙතන ස්ටුඩන්ට් නේම් එකක් නැහැ, ස්ටුඩන්ට් ID එකක් නැහැ. මෙතන මේ ටේබල් එකේ හැටියට ප්‍රයිමරි කී ගන්න වෙන්නේ ස්ටුඩන්ට් ID කියන එක. ස්ටුඩන්ට් ID එක null තියලා එහෙම රෙකෝඩ් එඩ් කරන්න බෑ. එතකොට ඒ course detail එක දාන්නේ කොහොමද මේ ටේබල් එකට? ඒක තමයි insertion anomaly කියන්නේ. මේකට data එකක් දානවා නම් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නම ඕන එක කරන්නේ. මුලින්ම හඳුන්වා දෙන course එකක් දාන්න මේකේ විදිහක් නැහැ. ඒක ප්‍රශ්නයක්. ඊළඟට update anomaly. Some data repeated must update in multiple places. හරි ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් සයන්ස් කරන්නේ ડોක්ටර් පෙරේරා. මෙතනත් තියෙනවා සයන්ස් තියෙන ડોක්ටර් පෙරේරා කියලා. මෙහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ඇක්චුවල් ඩේටාබේස් එක රෙකෝඩ් 100 ගාණක් එහෙම නැත්නම් 10 ගාණක් තියෙනවා. හදිස්සියවත් සයන්ස් කරන ටීචර් නම වෙනස් කරන්නේ නෙවෙයි. change s name කියන එක වෙනකොට අපි හිතමුකෝ ඊට වඩා ප්‍රැක්ටිකල් සිටුේෂන් එකක්. සයන්ස් උගන්වන ડોක්ටර් පෙරේරා අයින් වෙලා ගිහිල්ලා ආව ડોක්ටර් ගමගේ කියලා කෙනෙක්. එතකොට සයන්ස් කරන්නේ ડોක්ටර් ගමගේ කියලා මෙතනත් වෙනස් කරන්න තියෙනවා. මෙතනත් වෙනස් කරන්න තියෙනවා. රෙකෝඩ්ස් 100ක් 1000ක් තිබ්බනම් හැම එකෙම බල බල සයන්ස් කියන තැන් වල අනිත් පැත්තේ කොලම් එක ලෙක්චර් නේම් කියන එක වෙනස් කරන්න වෙනවා.
මේ විදිහට ටේබල් එක හදලා තිබ්බා. අනිත් එක තමයි ඩිලීෂන් ඇනෝමලි. දැන් මේ වගේ ටේබල් එකක ස්ටුඩන්ට්ගේ ඩේටා එක්කමනේ තියෙන්නේ මේ කෝස් ඩීටේල්ස් උත්. දැන් මේ කමල් කියන එක්කෙනා සයන්ස් කරන එකකින් අයින් වුණොත් ඒ රෙකෝඩ් එක ටේබල් එකෙන් ඩිලීට් කරොත් එහෙම සයන්ස් කියන සබ්ජෙක්ට් එක කරන්නේ ડોක්ටර් පෙරේරා කියන ඉන්ෆර්මේෂන් එකත් නිකම්ම නැති වෙලා යනවා. හිතන්නකො ඩේටා 100 ගණනක් තියෙන ඩේටාබේස් එක අපේ තියෙනවනේ. ඉතින් අඩුවෙන් ළමයි කරන සබ්ජෙක්ට් කියලා එක්කෙනෙක් දෙන්නෙක් කරන සබ්ජෙක්ට් එකක් තිබ්බ මොකක් හරි. ඒක මේ අවුරුද්දේදී ඒ දෙන්නම අයින් වෙලා වෙන සබ්ජෙක්ට් එකකටම අවර වුණා. එතකොට ඒ රෙකෝඩ් එකම ඩේටාබේස් ටේබල් එකෙන් ඩිලීට් කරාම ඒක උගන්වන ලෙක්චර්ගේ නේම් එකත් ඩේටාබේස් එකෙන් ඔටෝම නැති වෙලා ගිහලා. ඉතින් මේ ඉන්ෆර්මේෂන් එක ඕන වුණොත් එහෙම ඊළඟ අවුරුද්දේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේක දැන් අපි මේ පොඩි පන්ති එක වගේ එකක් නම් උන්න මතකෙන් හරි කියයි කට්ටිය මේක ගිය අවුරුද්දේ කරේ මෙයා කියලා. එහෙම නෙවෙයිනේ අපි ඩේටාබේස් එකක් හදන්නේ සාමාන්‍යයෙන් එක්කෝ ලංකාවටම එකක් හදනවා, එක්කෝ ලෝකෙටම එකක් හදනවා, එක්කෝ ඉස්කෝලේකට එකයි, එක්කෝ මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකට ලොකු බ්‍රාන්චස් ගොඩක් තියෙන ඉන්ස්ටිටියුට් එකකට එකයි. මේක හරි ප්‍රශ්නයක් වෙනවනේ. එතකොට එහෙම වෙන්න බෑ. ඒ ප්‍රශ්නෙත් ඕවර්කම් කරන්න ඕනේ. හරි. හරි. අපි දැන් තමයි ඔන්න ෆික්ස් කරන්න යන්නේ. දැන් මේ අන්නෝමලයිස්ඩ් ෆෝමල් ටේබල් එක නෝමලයිස්ඩ් ෆෝමට් එකට කන්වර්ට් කරගමු. පළවෙනියටම දාන්න අපි ගන්නේ ෆස්ට් නෝමල් ෆෝම්. මේකේ රූල් එක තමයි no repeating groups atomic single values only. දැන් අපි අර ටේබල් එකට වඩා කරලා තියෙන වෙනස මොකද්ද? මේ මැත් සයන්ස් කියන එක රෝස් දෙකකට බෙදලා තියෙනවා. මැත්ස් කරන්නේ ડોක්ටර් සිල්වා, සයන්ස් කරන්නේ ડોක්ටර් පෙරේරා කියලා. හරි. මේ පේනවනේ 101 නිමල් 101 නිමල් මැත්ස් සයන්ස් ડોක්ටර් සිල්වා, ડોක්ටර් පෙරේරා. හරි. හැබැයි දැන් ප්‍රශ්නෝමල ෆෝම් එකට කන්වර්ට් කරද්දී තව ප්‍රශ්නයක් හැදෙනවා. නිමල් සබ්ජෙක්ට් 10ක් කරා කියන්නකො. එහෙම වුණොත් එහෙම 101 නිමල් කියන එක 10 පාරක් රිපීට් වෙනවානේ. මේ ටේබල් එකේ තව ඉන්ෆර්මේෂන් තිබ්බනම් ස්ටුඩන්ට්ගේ ඇඩ්‍රස් එකක් තිබ්බනම් එහෙම ස්ටුඩන්ට් එහෙම ඒ ටිකෙන් මේ රෙස්ට්‍රික්ට් වෙන්නේ නැහැ. අත් රියල් වර්ල්ඩ් එකේදී ගොඩාක් දෙයක දාන්නනේ ස්ටුඩන්ට් කියන්නේ. එතකොට ස්ටුඩන්ට් ID, ස්ටුඩන්ට් නේම්, ස්ටුඩන්ට් ඇඩ්‍රස් කියන එක දැන් එයා සබ්ජෙක්ට්ස් 10ක් කරනවා නම් 10ටම ස්ටුඩන්ට්ගේ ඩීටේල් ටික රිපීට් වෙනවා. ඒක ඩේටාබේස් එකේ ඉඩ කම්ප්‍රෙස් කරනවා නේ. ඉඩ අඩු ඉඩ වැඩියෙන් ගන්නවා. බේස් එක වැඩියෙන් ගන්නවා. හරි. ඒව තමයි ප්‍රශ්නෝමල් ෆෝම් එකේ තියෙන ප්‍රශ්න. අහුවොත් එහෙම ප්‍රශ්නෝමලයිස් ෆෝම් එකට ටේබල් එකක් හරවන්න කිව්වොත් හැබැයි කරන්නේ මේ ටික. ඊට පස්සේ සෙකන්ඩ් නෝමලයිසේෂන් ෆෝම්. මුලින්ම රූල් එක තමයි මේක අර ෆස්ට් නෝමලයිසේෂන් ෆෝම් එකට හරවලා තමයි සෙකන්ඩ් නෝමලයිසේෂන් ෆෝම් එකට හරවන එක යන්න ඕනේ. මේකෙදි කරන්නේ partial dependencies අයින් කරන එක. ඒ කියන්නේ ප්‍රයිමරි කී එකෙන් භාගයක් මත ඒ මොකුත් ඩීටේල් එකක් ඩිපෙන්ඩ් වෙන්න බෑ. දැන් මේකේ කෝස් කියන එක මතනේ කෝස් ලෙක්චරර් නේම් කියන එක ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට එහෙම වෙන්න බෑ. ස්ටුඩන්ට්
ප්‍රයිමරි කී එක ස්ටුඩන්ට් ID නම් හැම ටේබල් ඒකේ තියෙන්න ඕනේ ස්ටුඩන්ට් ID එකට මත විතරක් ඩිපෙන්ඩ් වෙන කොලම්ස් ටික තමයි ඒකේ තියෙන්නේ. දැන් අපි මේ ටේබල් එක ප්‍රෙස් නෝමල් ෆෝම් එකට හරවද්දි මෙන්න මෙහෙම හරවගමු. ඊටම මේක වඩා ක්ලියර් වෙන්න එතන කෝස් ID කියන එකක් තිබ්බා කියලා. මේක මෙහෙම කියන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ප්‍රෙස් නෝමල් ෆෝම් එකට හරවද්දි ඕනනම් අර විදිහට කියන්නත් පුළුවන්. මම දිගටම කරන් යන හින්දා වඩා පැහැදිලි වෙන්න තමයි කෝස් ID කියලා එක්කත් දාගත්තේ. දැන් මේ ටෝ එක ගත්තොත් එහෙම ස්ටුඩන්ට් ID එක මත ඩිපෙන්ඩ් වෙනවා. ස්ටුඩන්ට් නේම් එක කෝස් ID එක මත ඩිපෙන්ඩ් වෙනවා. කෝස් එකයි ලෙක්චර් නේම් එකයි. එහෙම වුණාම පාර්ෂල් ඩිපෙන්ඩන්සි එකක් කියලා තමයි ඒකට කියන්නේ. එතකොට අපි කරන්නේ ප්‍රයිමරි කී එක මත ඩිපෙන්ඩ් වෙන ටේබල් දෙකක් හදාගන්නවා. සෙකන්ඩ් නෝමල් ෆෝම් එක හරියටම තේරුම් ගන්න නම් අපි කලින් ටේබල් එකේ ප්‍රයිමරි කී එක මොකක්ද කියන එක මුලින් අයිඩෙන්ටිෆයි කරන් ඉන්න නැත්නම් මේ පාර්ෂල් ඩිපෙන්ඩන්සි කියන කතාව තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන මේ ටේබල් එක ගත්තොත් එහෙම මේකේ ප්‍රයිමරි කී එකට ස්ටුඩන්ට් ID එක ගන්න පුළුවන්ද? බෑනේ. දැන් කෝස් අපි කියව නිමල් 10ක් කරොත් එහෙම ස්ටුඩන්ට් 10 පාරක් රිපීට් වෙනවා කියලා. එතකොට ස්ටුඩන්ට් ID එක ප්‍රයිමරි කී ගත්තොත් එහෙම 100ක කියන එක 10 පාරක් දාන්න පුළුවන්ද? බෑනේ. නිසා මේක එහෙනම් ප්‍රයිමරි කී එක මොකද්ද? ස්ටුඩන්ට් ID එකයි කෝස් ID එකයි කියන දෙකම එකතු වෙලා හැදිච්ච අපි කියන කම්පොසයිට් කී එක තමයි මේකේ ප්‍රයිමරි කී එක වෙන්නේ. ස්ටුඩන්ට් ID එකයි කෝස් ID එකයි දෙකම එකතු වෙලා තමයි මේ විදිහට දාගත්ත නැත්නම් අපිට ගන්න වෙන්නේ අර මං කලින් තිබ්බ විදිහට ටේබල් එක තිබ්බනම් කොහොමද කම්පොසයිට් කී එක ගන්නන්නේ ස්ටුඩන්ට් ID එකයි කෝස් එකයි. සාමාන්‍යයෙන් අපි ID එකට මේ ගන්නේ නෑනේ ටෙක්ස්ට් එක. එතකොට ඉතින් අර අපි දන්නවනේ query ලියද්දි ඉලක්කම් පාවිච්චි කරද්දි ලේසි මේ කැරක්ටර් ලිස්ට් එකක් පාවිච්චි කරනට වඩා ඒකයි මම මෙතෙන්ට කෝස් ID කියලා එකක් ඉන්ට්‍රොඩියුස් කරගත්තේ ප්‍රෙස් නෝමලයිසේෂන් ෆෝම් එකට විතරක් කරවන්න තිබ්බනම් මේ කෝස් ID කියන කොලම් එකක් අපි ආයෙ ඉන්ට්‍රොඩියුස් කරගන්න ඕනේ නැහැ. student ID course ID දැන් මෙතන ප්‍රයිමරි කී එක වෙන්නේ ඕකනේ ස්ටුඩන්ට් ID එකයි කෝස් ID එකයි.
දැන් මෙතන ස්ටුඩන්ට් නේම් කියන කොලම් එක ගත්තොත් එහෙම ස්ටුඩන්ට් ID එක මතයි ඩිපෙන්ඩ් වෙන්නේ. කෝස් එකයි ලෙක්චර් නේම් එකයි ගත්තොත් එහෙම කෝස් ID එක මත ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට ප්‍රයිමරි කී එකේ කෑලි මත ඩිපෙන්ඩ් වෙන විදිහට තමයි අනිත් කොලම්ස් තියෙන්නේ. එහෙම තියෙන්න බෑ. සෙකන්ඩ් නෝමලයිසේෂන් ෆෝම් එකට යද්දී. ඉතින් අපි මොකද කරන්නේ? මේ කෝස් කියන එක වෙනම කඩා ගන්නවා. ස්ටුඩන්ට් කියන එක වෙනම කඩා ගන්නවා. හරි. අපි කෝස් කියන එක වෙනම කඩාගත්තා. ස්ටුඩන්ට් කියන එක වෙනම කඩාගත්තා. කෝස් කියන එක වෙනම කඩාගත්තා. දැන් අර කියන විදිහේ partial dependencies නෑ. මේ ටේබල් එක ඩිපෙන්ඩ් වෙන්නේ ස්ටුඩන්ට් ID කියන ප්‍රයිමරි කී එක මත මේ ටේබල් එකේ අනිත් data ටික ඩිපෙන්ඩ් වෙන්නේ course ID කියන එයාගේ ප්‍රයිමරි කී එක මත. මේ දෙක මැප් කරන්න මැපින් ටේබල් එකක් ගහගෙන තියෙනවා. නැත්තම් දන්නේ නැනේ මොන ස්ටුඩන්ට් මොන course එකද කරන්නේ කියලා. හැබැයි මේක දැන් මෙතන many to many relationship එකක් ඉඳලා නැත්තම් 1 to 1 එකක් වගේ වුණා නම් මෙතනටම කොලම් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒක නම් ඒක ගැන අපි දැන් මෙතන කතා නොකර ඉමු. මෙතන ස්ටුඩන්ට් ගේ ටේබල් එකයි course ටේබල් එකයි වෙන වෙනම කඩාගත්තා. කී එක මත partially depend වෙන කතාව අයින් කරගන්න. Every non-key attribute must depend on all primary key. හරිනේ. දැන් non-key attribute කියන්නේ key එකක් නොවනේ ඒවනේ student name කියන එක depend වෙන්නේ student ID එක මත විතරයි. course එකයි lecture name එකයි depend වෙන්නේ course ID කියන එක මත විතරයි. එහෙනම් අපි මේකට වඩා overcome කරේ මොන ප්‍රශ්නද? දැන් අපි කිව්වා මේකේ student subject 10ක් කරනවා නම් student ගේ detail 10 පාරක් repeat වෙනවා කියලා. දැන් මේ විදිහට student ID නිමල් කියන එක මේකේ දෙපාරක් ඇවිත් තියෙනවානේ. දැන් අපි මේ විදිහට ස්ටුඩන්ට් ටේබල් එකක් කඩාගත්තොත් එහෙනම් ප්‍රයිමරි කී එක ස්ටුඩන්ට් ID කරලා ස්ටුඩන්ට් ID නිමල් කියන එක ආයි රිපීට් වෙනවද නැහැ. මේ ටේබල් එකේ එකපාරක් විතරක් ඒ රෙකෝඩ් එක තියෙනවා. එයා කරන සබ්ජෙක්ට් ටික 101 කරන්නේ මෙයා 101 මේ සබ්ජෙක්ට් එක කරනවා 101 මේ සබ්ජෙක්ට් එක කරනවා කියලා රෙකෝඩ් දෙකක් තියෙන්නේ. මෙතන ඉලක්කම් විතරයි වැටෙන්නේ. මෙතන ලොකු ඩීටේල් ගොඩක් තියෙනවා නම් අපි කියවනේ ස්ටුඩන්ට් නේම් ස්ටුඩන්ට් ඇඩ්‍රස් ඔය වගේ ඔක්කොම දානවා කියලා. අර ඒ වගේ එක දැන් මෙතන කෝස් 10ක් කරා නම් ස්ටුඩන්ට් ID ස්ටුඩන්ට් නේම් ස්ටුඩන්ට් ඇඩ්‍රස් එක තිබ්බනම් ඒ ටික 10 පාරක් රිපීට් වෙනවා. දැන් මේ විදිහේදී ස්ටුඩන්ට් ID එකට අදාළ ඩීටේල් ටික එකපාරයි ආයේ තියෙන්නේ. ආයෙ ඕනනම් මේ ටේබල් එකෙන් බලා ගන්න කියලා තමයි කියන්නේ. හැබැයි එයා කරන කෝස් ටික බලා ගන්න විදිහක් එපා. ඒ හින්දා 101 කරන්නේ කෝස් ID එක 1. 101 කරන්නේ කෝස් ID එක 2. සයන්ස් උයි මැත්ස් උයි කරන්න කියලා මේ ටේබල් තුනම රිෆර් කරලා හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යන් third normal form එකට. ඒකට මම තව කොලම් එකක් ඇඩ් කරගත්ත ටේබල් එකට ලෙක්චර් එකේ ෆෝන් නම්බර් එක තිබ්බා කියලා හිතන්නකෝ. එහෙම වුණා නම් එහෙම එකම ලෙක්චර් සබ්ජෙක්ට් කීපයක් කරා කියලා හිතන්නකෝ. මැත්ස් කරලා ඉංග්‍රීසිත් කරේ ડોක්ටර් සිල්වා කියලා හිතන්නකෝ. එහෙම වුණොත් එහෙම ડોක්ටර් සිල්වාගේ ෆෝන් නම්බර් එක දෙපාරක් රෙකෝඩ් වෙනවා. ඒකෙන් ඩේටාබේස් එකේ ඉඩ යනවා. එයාගේ ඇඩ්‍රස් එකත් ලෙක්චර් එකේ ඇඩ්‍රස් එකත් මේකේ තිබ්බා කියන්නකෝ. එහෙම වුණොත් එහෙම ඇඩ්‍රස් එකත් දෙපාරක් රිපීට් වෙනවා. මෙතන අර ප්‍රශ්නේ නෑනේ අපි කිව්ව සෙකන්ඩ් නෝමලයිස් ෆෝම් වලට අපි කන්වර්ට් කරගන්නේ partial dependencies. ඒ කියන්නේ කී එක කම්පොසයිට් කී එකන්නේ දැන් අපි මෙතන පාවිච්චි කරලා තියෙන ස්ටුඩන්ට් ID එකයි course ID එකයි කියලා.
partial dependencies තියෙන එක තමයි second normal form එකේදී අයින් කරේ. එතකොට third normal form එකේදී අයින් කරන්නේ දැන් මෙතන නම් හරි cos id එක මත cos id එක තමයි primary key එක. ඒක මත අනිත්‍යයා depend වෙනවා. lecture name කියන එක primary key එකක් නෙවෙයි මෙතන හැටියට. මේ අලුතෙන් course එකක් දැම්ම කියන්නකො English කියලා. ඒත් course id එක වෙන්නේ අලුත් එකන්නේ 0.03 English. හැබැයි උගන්වන lecture ගේ name එක Dr. සිල්වමයි. එතකොට Dr. ගේ phone number එකයි address එකයි කියන දෙක repeat වෙනවා. ඒ කියන්නේ ඔයාලට තේරෙනවා අර වෙලේදී key එකේ කෑල්ලක් මත තමයි second normal form එකට හරවද්දී අපි key එකේ කොටස මත depend වෙන එක තමයි නැති කරගත්තේ. දැන් අපි නැති කරගන්න යන්නේ non key attribute එකක් මත. ඒ කියන්නේ course එක මත depend වෙන lecture name එක ඊට අමතරව lecture එකේ වෙන detail තිබ්බනම් ඒවත් repeat වෙනවා. ඒවත් record වෙනවා. ඒක අනුව අර එකම එක උගන්නන දෙන්නෙක් හිටියනම් ඒක repeat වෙනවා. ඒකට අපි කියන්නේ transitive dependency කියලා. අරකට කියේ මොකද්ද partial dependency කියලා. කියන්නේ key එකේ කැලලක් මත අනිත් columns depend වෙන එක partial dependency එක non key එකක් මත දැන් මේකේ primary key එක මේක non key එකක් මත අනිත් detail depend වෙන එකට කියන්නේ transitive dependency කියන එක. transitive dependency නැති කරන එක තමයි third normalization form එකේ අරමුණ. හරි. ඒක නැති කරන්න නම් අපි කරගන්න ඕනේ lecture-ටත් වෙනම primary key එකක් දාලා lecture-ට වෙනම table එකක් හදාගන්නේ. මොකද මම course table එක ආයෙ කඩලා වෙන table එක හිමම තියෙනවා. ඊට අමතරව දැන් අපි ප්‍රශ්නේ ආවේ course table එකේනේ course table එක ආයෙ තුනකට කඩාගෙන තියෙනවා. course id එකයි course name එකයි lecture එකේ detail දාන්න වෙනම lecturer table එකක් හදාගත්තා. ඊට පස්සේ දෙක map කරන්න වෙනම table එකක් හදාගත්තා. හරි මම නිකන් අර අපිට අවශ්‍ය වෙච්ච terms ටිකත් අන්තිමට slides වල අයින් දැම්මා. අපි දන්නවා primary key එක කියන්නේ ඕනම row එකක් uniquely identify කරගන්න database table එක use කරන key එක. ඒක unique වෙන්න ඕනේ. null වෙන්න බෑ. table එකකට තියෙන්න පුළුවන් එක primary key එකක් විතරයි. ඒ කියන්නේ අර composite key ගැන නෙමෙයි මේ කියන්නේ එක primary key එකක් විතරයි. මේකෙනුත් uniquely identify මේ කොටස මේකෙන් uniquely identify කර ගන්නවා මේ කොටස මේකෙන් uniquely identify කර ගන්නවා කියලා primary key දෙකක් තියෙන්න බෑ. හරි. ඊට පස්සේ අපි composite key ගැන කතා කරමු. මොකද ඒක ඕනුණානේ මේ second normalized form එකට pilot වෙන නම් අනිවාර්යෙන් ඒක composite key එකක් තියෙන attribute එකක්. මොකද partially depend වෙන්නේ නැහනේ මේ partial depend වෙනවා කියලා scene එකක් වෙන්නේ නැහනේ. එක column එකක් primary key විදිහට පාවිච්චි වෙන table එක. එතකොට මේකේ මොන normalization form එකද violate වෙලා කියලා කියන්නේ කියලා table එකක් දීලා තියනවා නම් ඒකේ composite key එකක් නැත්තම් ඒක අනිවාර්යෙන්ම මේ second normalization form එක violate වෙනවා කියන්න පුළුවන් table එකක් නෙවෙයි. එක්ක first හරි එක්ක third හරි. first normalization form එක violate වුණාම නම් ටක් ගාලා පේනවා නිකම්ම separate values තියෙන atomic නොවන values තියෙන එකක් තමයි first normalization form violate වෙනවා. second normalized form එක violate වෙන්න නම් composite key එකක් තියෙන්න ඕනේ. table එකේ non key attributes වලින් කොටසක් ඒ key එකේ කොටසක් මත depend වෙන්න ඕනේ. අනිත් කොටස ඒ key එකේ අනිත් කොටස මත depend වෙන්න ඕනේ. third normalization form එකේදී එක කියන්නේ primary key එක නෙවෙයි වෙන non key attribute එකම non key attribute එකම මත depend වෙනවා නම් තමයි third normalization form එක violate වෙනවා කියන්නේ. partial dependency කියන්නේ key එකේ කොටසක් මත depend වෙන එක. transitive dependency කියන්නේ non key
ඇට්‍රිබියුට් එකක් මත non key ඇට්‍රිබියුට් එකක් dependent එක. හරි. composite key එකක් කියන්නේ දැන් මේක හිතන්නකො course student ID එකයි course ID එකයි date එකයි තියෙනවා. course එක තියෙන දවස් 10ක තියෙන්න පුළුවන්. ඒකෙන් දවස් කීපයකනේ මේ ස්ටුඩන්ට් කරන්නේ. එතකොට ඒ ස්ටුඩන්ට්ටුයි course ID එකයි දෙකටම අදාළ date එක තමයි අපි දාන්නේ. එතකොට ඒකට පාවිච්චි කරන්න වෙනවා composite primary key එකක්. ඒ කියන්නේ මේ date එක කියන එක අර course එක තියෙන්නේ දැන් මං ගිහිල්ලා ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා හිතන්න. අර course එක තියෙන්නේ කවද්ද කියලා කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නැහනේ. මම කවුද කියලා මම මොන බැච් එකේද කියලා දන්නේ නැත්නම් මේ course එක තියෙන්නේ කවද්ද කියලා අහලා වැඩක් නැහැ. මොකද මේ course එක වෙන බැච් වලටත් කරනවා. එතකොට ස්ටුඩන්ට් මම යුනික්ලි මගේ ඩෙන්ටිටි එක දෙන්න ඕනේ. ස්ටුඩන්ට් ID එක විදිහට මම මොන බැච් එකේ කෙනෙක්ද කියලා දැනගත්තොත් තමයි ස්ටුඩන්ට්ටත් හරියට දන්න, course එකත් හරියට දන්න කෙනෙක්ට තමයි කියන්න පුළුවන්. ඒක තියෙන්නේ මොන date එකේද කියලා. ඒක තේරෙනව නේද කියන්නේ? මේ course එකම වෙන ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන්නේ වෙන දවසක. මේ ස්ටුඩන්ට්ම තව courses ගොඩක් කරනවා. එතකොට මේකේ දාද්දී හරි මෙයා course දෙක තුනක් කරා කියලා හිතන්නකො 101 හරි අනිත් එක මේ ස්ටුඩන්ට් ID කියන එක රිපීට් වෙලා ස්ටුඩන්ට් ID එකෙන් විතරක් කවද්ද තියෙන්නේ මගේ course එක කියලා ඇහුවට කියන්න බෑ. course ID එකක් දැනගන්න ඕනේ කවද්ද තියෙන්නේ කියලා කියන්නේ. දැන් course ID 00C01 කියන එක තව වෙන බැච් එක කෙනෙක් කරා කියන්නකො course ID එක විතරක් කියලා කියන්න බෑ. ස්ටුඩන්ට්වත් දැනගන්න ඕනේ ඒ course එක කොයි වෙලේද තියෙන්නේ කියලා දැනගන්න. හරි ඒක තේරෙනවා. foreign key එකක් කියන්නේ මොකද්ද? අර mapping එක හදාගන්න පාවිච්චි කරන එක. course ID එක මේ table එකේ දානවා. ඊට පස්සේ course එකට අදාළ detail දාන්නේ course table එකේ. එතකොට මේ table දෙක map කරගන්න අරකේ තියෙන මේකේ primary key එක අරකෙත් map කරලා දාන්න ඕනේ. ඒක තමයි මේ table එකේ දාන්න මේකට තමයි කියන්නේ foreign key එක කියලා. මේ table එක refer කරන්න මේකේ පාවිච්චි කරන primary key එක තමයි foreign key එක වෙන්නේ. හරි ඒ ටික තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව database normalization කියන හදපු හොඳ සිංහල note එකක් සහ tut එකක් මම මේකේ description එකට දානවා. ඒවත් බලලා exam එකට යන්න. Thank you.